උදා අපි කතා කරන්නේ ඩිසයින් පැටර්න්ස් ගැන ඔබ්සර්වර් පැටර්න් එක ගැන. ඔබ්සර්වර් කියන පැටර්න් එක පාවිච්චි වෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඔබ්ජෙක්ට්ස් අතර one to many රිලේෂන්ෂිප් තියෙන අවස්ථාව. ඒ කියන්නේ එක ඔබ්ජෙක්ට් එකක බිහේවියර් එක තව ඔබ්ජෙක්ට්ස් කීපයකට බලපාන අවස්ථාව. උදාහරණයක් විදිහට හිතන්න dog කියලා. මේ dog කියන ඔබ්ජෙක්ට් එකට අපි කියනවා සබ්ජෙක්ට් එක කියලා. එතකොට මේ සබ්ජෙක්ට් එකේ බිහේවියර් එක තවත් ඔබ්ජෙක්ට්ස් ගොඩකට බලපානවා නම් එහෙනම් අපි ඒගොල්ලන්ට කියනවා ක්ලයන්ට්ස්ලා කියලා. dog කියන සබ්ජෙක්ට් එකේ බිහේවියර් එක මේ පල්ලෙහා තියෙන puppies කියන අනිත් ඔබ්ජෙක්ට්ස් වලට බලපානවා නම් අපි කියනවා dog සබ්ජෙක්ට් එක puppiesලා ක්ලයන්ට්ස්ලා කියලා. එහෙම නැත්නම් ඔබ්සර්ව් කරන් ඉන්නවා කියලා. dog ගේ බිහේවියර් එක සබ්ජෙක්ට් එකේ බිහේවියර් එක ක්ලයන්ට්ස්ලා ඔබ්සර්ව් කරනවා. ඒ වගේම සබ්ජෙක්ට් එකේ වෙන වෙනස්කමකට අනුව ක්ලයන්ට්ලා එකට ප්‍රතිචාර දක්වනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් නිරූපණය කරන්න තමයි අපි ඔබ්සර්වර් පැටර්න් එක පාවිච්චි කරන්නේ. අපි C# ලැන්ග්වේජ් එකෙන් බලමු මේකට උදාහරණයක්. අපි දැන් කතා කරන්න උත්සාහ කරන ඇප්ලිකේෂන් එකේ සැලරි කියන්නේ සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ සැලරි තමයි අනිත් ඔබ්සර්වර්ස්ලා තියාගෙන ඉන්නේ. සැලරි තමයි අපේ ප්‍රධාන ඔබ්ජෙක්ට් එක. ඒතර සැලරි එක දිහා බලාගෙන ඉන්නවා අපේ තවත් ඔබ්ජෙක්ට්ස් දෙකක් මැනේජර් බෝනස් සහ එම්ප්ලොයී බෝනස් කියන ක්ලාස් දෙක. මේ ක්ලාස් දෙකේ ඔබ්ජෙක්ට්ස් උත් අපේ සැලරි කියන ක්ලාස් එක දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේකේ සබ්ජෙක්ට් එක තමයි සැලරි කියන්නේ. මැනේජර් බෝනස් සහ එම්ප්ලොයී බෝනස් කියන්නේ අපේ ක්ලයන්ට්ස්ලා. එතකොට මෙතන අපේ තියෙනවා ඔබ්සර්වර් ක්ලාස් එකත් මම එක්ස්ප්ලেইন කරන්නම් මොකද්ද ඔබ්සර්වර් ක්ලාස් එක කියලා. රයිට්. බලුවොත් අපේ සැලරි ක්ලාස් එක දිහා සැලරි ක්ලාස් එකේ ඉස්සෙල්ලාම මම හදලා තියෙන්නේ ඔබ්සර්වර්ස් කියලා ලිස්ට් එකක්. මේ ලිස්ට් එකේ ඉන්නේ ඔබ්සර්වර්ස්ලා. එතකොට මේ ලිස්ට් එකේ නමත් ඔබ්සර්වර්ස්මයි මේ ලිස්ට් එක අපි හදලා තියෙන ඔබ්සර්වර්ස්ලා. ඒ කියන්නේ මේ සැලරි එක ඔබ්සර්ව් කරන් ඉන්න ක්ලයන්ට්ස්ලාගේ ලිස්ට් එකක් තමයි මේ ඔබ්සර්වර්ස් ලිස්ට් එක කියලා කියන්නේ. රයිට්. එතකොට ඒ වගේම මේ සැලරි ක්ලාස් එකේ තව ප්‍රධාන මෙතඩ් එකක් තියෙනවා attach කියලා. ඒකට පැරාමීටර් එක විදිහට ගන්නෙ ඔබ්සර්වර්ස්ලාව. ඒ කියන්නේ මේ attach method එක call කරොත් කවුරු හරි අපිට පුළුවන් අපේ observers අපේ salary class එකේ observers කියන list එකට observer කෙනෙක්ව add කරන්න. add කරන්න මේ attach කියන method එක use කරලා. ඊට පස්සේ අපේ salary class එකේ ඇත්තම salary එක තියාගෙන ඉන්න මම හදලා තියෙනවා variable එකක් val කියලා. value කියන එක කෙටි කරලා val කියලා හදලා තියෙනවා. ඒතර මේක property එකක් මම බාට මම පත් කරලා තියෙනවා getters සහ setters දාලා. මේකේ get එක නම් obvious set එකේ බලන්න මම value එක set කරන ගමන් මම තව method එකක් call කරනවා notify all observers කියලා. මෙන්න මෙතනදී මොකද වෙන්නේ? notify all observers method එකක් salary class එකේ method එකක්. ඒ method එක call වුණාම මොකද වෙන්නේ? අපි for each loop එකක් පාවිච්චි කරලා observers කියන list එක iterate කරනවා. observers කියන list එක iterate කරලා අපි මේ හැම observer එකේම update කියන method එක call කරනවා. හැම observer එකේම update කියන method එක call කරනවා. ඒතකොට අපි කොහොමද දන්නේ හැම observer කෙනෙක්ටම update method එකක් තියෙනවා කියලා? alright. එහෙනම් අපි ඒකට observer class එක හදාගමු. බලන්න observer class එක abstract class එකක්. ඔයගොල්ලෝ දන්නවා abstract class වලින් object හදන්න බෑ. abstract class එක තියෙන්නේ inheritance purposes වලට. මම කියනවා මගේ observer abstract class එකේ salary variable එකක් තියෙනවා sal කියලා. ඒ වගේම update method එකක්. මෙන්න තියෙනවා update method එක. එතකොට අපේ salary කියන subject එකේ observer කෙනෙක් වෙන්න කවුරු හරි client කෙනෙක්ට ඕනේ නම් එයාට සිද්ධ වෙනවා මේ observer class එක inherit කරන්න. observer class එක inherit කරොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ update කියන abstract method එක අනිවාර්යයෙන්ම override කරන්න. right. එහෙනම් මේ observer කියන අපේ observer abstract class එක inherit කරලා මම හදලා තියෙනවා classes දෙකක්. බලන්න manager bonus සහ employee bonus. manager bonus class එක දිහා ඉස්සෙල්ලා බලමු අපි. manager bonus class එකේ තියෙනවා construct එකක්. ඒ construct එක අපි pass කරන්න ඕනි. එයා observe කරන salary object එක මොකක්ද කියලා. මේ sal කියන variable එක මම ගන්න. එයා observe කරන salary object එක. ඒතර අපි දන්නවා මේ observer class එකේ තියෙනවා sal කියලා variable එකක්. ඒක මම define කරලා තියෙන්නේ මගේ abstract class එකේ. එතකොට ඒ sal කියන variable එක මම දාගන්නවා
එයා ඔබ්සර්ව් කරන් ඉන්න salary object එක මේ construct එකට pass වුණා. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? construct එකේදීම මගේ observer එක මම attach කරනවා මගේ salary subject එකට. මගේ මේ observer එක manager bonus කියන්නේ මගේ observer එක, this කියලා කියන්නේ manager bonus observer එක. මම මේක attach කරනවා මගේ salary කියන subject එකට. මේ sal කියලා කියන්නේ අපේ salary object එක. right. ඒ වගේම මට එහෙනම් සිද්ධ වෙනවා මම observer abstract class එක inherit කරපු නිසා මට සිද්ධ වෙනවා update method එක override කරන්න. මම update method එකේ මොකක්ද කියන්නේ? manager ගේ bonus එක එයාගේ salary එක වගේ 3 ගුණයක් කියලා. screen එකේ print වෙනවා manager ගේ bonus එක එයාගේ salary එක වගේ 3 ගුණයක් කියලා. right. ඊට පස්සේ මගේ employee bonus class එකේ body එක ඒ වගේමයි. එකම වෙනසකට තියෙන්නේ මගේ employee bonus එක salary එක වගේ 2 ගුණයක්. manager කෙනෙක්ගේ bonus එක salary එක වගේ 3 ගුණයක්. employee කෙනෙක්ගේ bonus එක salary එක වගේ 2 ගුණයක්. ඒතර අපේ මේ class එකේ අරමුණ මොකද්ද? අපි කොයි වෙලාවෙ හරි salary එක වෙනස් කරොත් එහෙම ඒ salary එක වෙනස් කිරීමේ notification එක employee bonus class එකටත් එනවා manager bonus class එකටත් ඇවිල්ලා ඒගොල්ලෝ update කරගන්නවා ඒගොල්ලන්ගේ bonus එක කීයද කියලා. salary එකේ වෙනස් වීම අනුව අලුත් bonus එක කීයද කියලා එයාලා update කරගන්නවා. ඒක තමයි අපේ මේ pattern එකේ අරමුණ. right. බලන්න මගේ main method එක ඇතුලේ මම salary classing object එකක් හදලා තියෙනවා. salary classing object එකක් හදලා මම ඒ වගේම manager bonus class එකෙන් සහ employee bonus class දෙකනොත් objects දෙකක් හදලා තියෙනවා. ඒ වගේම ඒ class ඒ construct එකට මම pass කරනවා මම හදපු salary කියන object එක. right. ඊට පස්සේ මම salary එකේ value එක change කරනවා. දෙපාරක් change කරනවා බලන්න. මම ඉස්සෙල්ලාම එකපාරක් විතර change කරලා run කරලා බලමු. මම salary එකේ value එක එකපාරක් change කරනවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. salary කියන්නේ මෙතන salary object එක. value එක change කරාම මොකක්ද වෙන්නේ? අපේ salary class එකේ මෙන්න මේ set එක තමයි fire වෙන්නේ. set එකේ මොකද වෙන්නේ? value එක වෙනස් වෙනවත් එක්කම notify all observers කියන method එක run වෙනවා. notify all observers method එකේ මොකද්ද තියෙන්නේ? එයා attach වෙලා ඉන්න ඔක්කොම observers ලගේ update method එක run කරනවා. එතකොට මෙයා දැනට attach වෙලා ඉන්නවා observers දෙන්නෙක් manager bonus class එක object එකක් සහ employee bonus class එක object එකක්. එහෙනම් මේ දෙකේම update method එක run වෙනවා. manager bonus එකත් run වෙනවා employee bonus එකත් run වෙනවා. දැන් බලන්න මම මෙතන salary එක වෙනස් කරපු ගමන් මොකද වෙන්නේ? අපේ values දෙකම update වෙනවා. ඔයගලන්ට පේනවා salary එක 3000 නම් ඒ අනුව manager bonus එක 9000ක් බවටත් employee bonus එක 6000 බවටත් පත් වෙලා තියෙනවා. දැන් මම simply මගේ salary එක වෙනස් කරොත් එහෙම අපි කියමු salary එක 5000යි කියලා. මගේ මේ value එක වෙනස් කිරීමෙන් විතරක් මට පුළුවන් මේ notification එක යනවා employee object එකට සහ manager bonus object එකට බලන්න. manager ගේ bonus එක 15000යි employee ගේ bonus එක 10000යි කියලා අපිට ඒ වෙලාවෙම update වෙලා තියෙනවා. මම කරේ එකම දේ මොකද්ද? මම මගේ salary object එකේ value එක වෙනස් කරා. ඒ වෙනස් කිරීම මත මෙන්න මේ ආකාරයෙන් set එකේ තියෙන notify all observers method එක run වෙලා ඒක through ඔක්කොම observers ලගේ update methods run වෙලා මේ ඔක්කොම observers ලව update වෙනවා. Thank you.